හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන MB WhatsApp අලුත්ම අලුත් අප්ඩේට් එක. ඉතින් මේකත් මම link device කරලා use කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මම use කරේ. කොහොමද මේක link device කරේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. එහෙනම් කොල්ලෝ යම් වීඩියෝ එකට. හරි ඉතින් මේ තියෙන MB WhatsApp එක. ඉතින් මේ download link එක description එකේ දෙනවා. ඉතින් අනිවාර්යෙන් WhatsApp mod එක download කරගන්න. ඉතින් download කරාට පස්සේ මෙන්න මේ විදිහට මම MB WhatsApp එක open කරගන්න. open කරාට පස්සේ මෙන්න මේ විදිහට dot තුන click කරලා මෙන්න මෙතන dot තුන නෙවෙයි මෙතන agree and continue කියන එක click කරගන්න. ඊට පස්සේ ඉතින් මේක link කරලා use කරන්න වෙන්නේ. එහෙම නැතුව use කරන්න බෑ. link කරන්නත් එකම device එකෙන් බෑවල් දැනටමත් දන්නවා ඇති. ඉතින් අනිවාර්යෙන් device දෙකක් ඕනි link කරන්න. ඒ කියන්නේ official WhatsApp එක වෙන device එකකට දාගන්න ඕනි කියලා දැනටමත් දන්නවා ඇති. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයාගේ අනිත් phone එක මෙන්න මේ second device කියලා මගේ තියෙන අන්න ඒක. second device නේ primary device කියලා තියෙන එකට මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp එක open කරගන්න. WhatsApp එක open කරලා ඒකේ link device normal WhatsApp එකේ link device කියන එකට යන්න. ඊට පස්සේ link as link device කියන එක click කරලා මෙන්න මේ විදිහට cam එක okay කරගන්න. ඊට පස්සේ අපිට මෙතනින් only this time දීලා මෙන්න මේ විදිහට අපේ ඊළඟ mod එකේ කියන්නේ මේ secondary device එකේ link device without split screen කියලා තියෙන අන්න ඒක click කරගන්න. ඒක click කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට QR එකක් pop up වෙනවා. ඉතින් QR එක අපේ primary phone එකේ මෙන්න මේ විදිහට ස්කෑන් කරගන්න විතරයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් primary phone එකේ login කියලා මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපේ secondary device එක අපිට පෙන්නනවා මේ විදිහට load in your chat කියලා. ඉතින් මේකේ private device එකේ දැන් log කරා මේ විදිහට අපිට පෙන්නනවා active කියලා. ඊට පස්සේ මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට load in your chat කියලා මේක load වෙනවා. ඉතින් මේක චුට්ටි වෙලාවක් load වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා installing කියලා වැටෙනවා. හරි මේ විදිහට වැටුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් MB WhatsApp එක මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඉතින් මේකේ මෙන්න මේක tick එක දාලා මේක confirm කරගන්න. ඊට පස්සේ MB WhatsApp එක මෙන්න මේ වගේ අප් වෙනවා. මේක okay දෙන්න. ඊට පස්සේ මෙතනින් privacy setting මෙන්න මේ විදිහට තියෙනවා. මේක cancel හරි okay හරි දෙන්න. ඊට පස්සේ මේකේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් MB WhatsApp අලුත්ම update එක. හරිද? ඔන්න ඔය විදිහට තමයි MB WhatsApp ලගේ අලුත්ම update එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඔන්න ඔය විදිහට තමයි MB WhatsApp එක use කරන්න වෙන්නේ දැනට link to device කරලා. එහෙනම් කොල්ලෝ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. තවත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම Telegram channel එකට join වෙලා ඉන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු.